බුද්ධික ජයරත්න. ඔහු අපේ රටේ දක්ෂ රංගන ශිල්පී. ඔහුගේ අලුත්ම චිත්‍රපටය තමයි සනීස් මැන්ෂන්. මෙය ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක්. අද්භූත කතාවක් මෙහි ඇතුළත්. බුද්ධික ජයරත්න තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. අපේ රටේ රංගන ශිල්පියෙක්. ඉංග්‍රීසි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ප්‍රථම අවස්ථාව මේ වීම විශේෂත්වයක්. දාර කියන අද්භූත බලයක් හිමි කෙනෙක්ගේ චරිතයක් තමයි බුද්ධික ජයරත්න මෙහි ඉදිරිපත් කරන්නේ. මේක පර්සනල් අචීව්මන්ට් එකක් හැටියට නෙමෙයි මම ගන්නෙ. ඒ ග්ලෝබල් අචීව්මන්ට් එක මගේ පර්සනල් අචීව්මන්ට් එකක් වෙලා වැඩක් නැහැ. මේක ඇවිල්ලා අපි රටක් හැටියට දිනන්න ඕන, අපි ජාතියක් හැටියට දිනන්න ඕන, අපි කණ්ඩායමක් හැටියට දිනනොත් තමයි මේකේ ප්‍රවාහ වැඩි වෙන්නේ, සතුට වැඩි වෙන්නේ. මට නෙමෙයි අපි හැමෝටම මේ කුඩා ආරම්භය විශාල වැඩ කොටක ආරම්භයක් බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. සාරා ඇලෙක්සැන්ඩර්, ජේම්ස් බෝල්ටන්, ඒතන් කුක්, ලාරා ඩීන්, ජෙරිඩ් කෙනඩි ඇතුළු දැවැන්තයන් පිරිසක් මෙහි සෙසු චරිත නිරූපණය කරනවා. විශේෂම දේ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේත් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකිකයෙක් වන හර්මන් පෙරේරා. සනීස් මැන්ෂන් ඔක්තෝබර් 19 වෙනිදා සිට ලෝපුරා සිනමා හල් තුලින් ඔබට නරඹන්න පුළුවන්.